ආයිබෝවන්. මහනුවර මහයව බිංගේ ළඟින් තවත් බිංගයක් හදන්න වැඩ පටන් ගත්තේ මේ අවුරුද්දේ පෙබරවාරි 6 වෙනිදා. පරණ බිංගෙට යාබදව අලුතින් හැදෙන බිංගේ වැඩත් ඔන්න දැන් හරියටම සිද්ධ වෙනවා. බිංගෙට උඩින් තිබ්බ රූස ගහ කපලා ඉවත් කරලා. පස්කන්දත් වැඩබිමට ඕන විදිහට කපාගෙන යනවා. ඔන්න එහෙනම් බලන්න. එදා මෙතන තිබ්බ විදිහයි අද වෙනකොට තත්ත්වයයි කොහොමද කියලා. ඉදිකිරීම පටන් ගන්න ඉස්සෙල්ලා කටුවස්තුට ඉඳලා නුවර පැත්තට එනකොට මහයව බිංගේ අපට දිස්සුනේ මෙන්න මේ විදිහට. මන්තිරු 4ක පාරක් බිංගේ ළඟින් මන්තිරු 2කට වැටුණ හින්දා ලොකු වාහන තදබදයකුත් තිබුණා. හැබැයි මේ ඓතිහාසික බිංගේ කියන්නේ නුවර අනන්‍යතාවය පෙන්වන තවත් තැනක්. ඒ අනන්‍යතාවය ඒ විදිහටම රැකෙන විදිහට තමයි අලුත් බිංගෙත් හදන්න සැලසුම් කරලා තියෙන්නේ. මේ අනිත් පැත්තෙන් ඒ කියන්නේ නුවර ඉඳලා කටුගස්තොට පැත්තට යනකොට අපි බිංගේ දැකපු විදිහ. ස්වභාවිකව වැවුණු ටිකක් විශාල ගස් කීපයකුත් මෙතන තිබ්බා. මේ අපි දකින්නේ ඒ දර්ශනයි. ඔන්න මේ දවස්වල අලුත් බිංගේ ඉදිකිරීමේ වැඩ යහුසුලුව වෙනවා. අර බිංගෙට එහා පැත්තෙන් තිබ්බ පස්කන්ද කපාගෙන අලුතින් ඉදි කරන්න හදන බිංගෙට ඕන කරන මාර්ගය පාදගෙන යනවා. බලන්නකෝ වැඩ යන අපූර්ව. මේ බිංගෙට උඩින් තමයි නුවර මාතලේ කෝච්චි පාරක් ගියේ. දිට්වා ආපදාව නිසා නුවර මාතලේ කෝච්චිය දිව්වේ වත්තේගමට විතරයි. අලුතින් හැදෙන බිංගේ හැදෙනකම් සහයෝගයක් විදිහට වත්තේගමට යන කෝච්චියත් මාස කිහිපයකට නතර කරලා දෙන්න දුම්රිය බලධාරීන් එකඟ වෙලා. ඔන්න දැන් මෙතනින් කලින් තිබ්බ රේල් පාර ඉවරයි. අලුත් බිංගේ හදපු ගමන් ඒකට උඩින් සුපුරුදු විදිහට මේ රේල් පාර ආපහු ඉදි කරනවා. ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ තියෙන මාර්ග සංවර්ධන අධිකාරිය තමයි මේ වැඩේ සම්පූර්ණයෙන් අධීක්ෂණය කරන්නේ. ඉදිකිරීම් කටයුතු නෙම් කන්ස්ට්‍රක්ෂන් ආයතනයෙන් කෙරෙනවා. 2026 පෙබරවාරි 6 තමයි ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් මේකේ වැඩ ආරම්භ කළේ. දින 273ක් වගේ කෙටි කාලයකින් මේකේ වැඩ අවසන් කිරීමට තමයි නියමිත. වැඩ යන විදිහට නම් ඒක එච්චර අභියෝගයක් නෙවෙයි කියලා තමයි හිතෙන්නේ. තව වැඩ කෙරෙනකොට ආපහු වතාවක් මෙතනට ඇවිත් ඒ ගැන විස්තර ඔයාලට කියන්නම්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් තනූජ අබේසේකර, නදීක දයා බණ්ඩාර සමග මම මනෝෂිකා හේරත්.